උඩ කපු මෑණිවරු කතා කරන ස්කාප් එක දානවා. ස්කාප් එක දාගෙන ඉතින් කතා කරනවා. ඉතින් එහෙම ස්කාප් එකක් දාගෙන කතා කරන්නේ අඳුර ගන්න අඩු වෙන්නේ එහෙම කියන්නේ සමහර වීඩියෝ එකක් බලන්න සම්පූර්ණ ඉවරනකම් බලන්න. බලලා හරි කෙනා කවුද? කොහොමද? ওই ටික බලා ගන්න. දේවස්ථානට ආවොත් තමයි අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. එකපාරක් හරි එන්න ඕන. තමන්ගේම ඥාතියා තමයි තමන්ට කෙලවන්නේ. නමෝ බුද්ධාය. ශ්‍රී සොහොන්කාලි අම්මාන් මුල් කඩවර දේවාලයට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු ඉස්සරෝම දේවාලයක් කියන්නේ මොකක්ද කියලා. මේ අපිට කතා කරන ගොඩ කට්ටිය කතා කරන්නේ මේ අපි මේ බොරු වෙද මහත්තුරුන්ට බොරු කපවන්න රැවටුණා. මේ බොරුවට සල්ලි දැම්මා අපිට දෙයක් උනේ නැහැ. ওই වගේ දේවල් තමයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ බලන කෙනෙක් හරියට බලන්නේ නැහැ. හරි තැනක් කොහොමද අඳුරගන්නේ? ඔන්න ඔය විස්තර ටික මම ඉස්සරලා අඳුන්වලා දෙන්නම්. අපි දේවාලයේ මේ ඉස්සරෝම ශ්‍රී සොහොන්කාලි මෑණියෝ තමයි මේ වැඩ ඉන්නේ. මේ පිළිම වහන්සේ වැඩ ඉන්නවා. දේවාලයක් කියපුවාම අර සෝපා එක්ක ඉඳගෙන අපි මේ කරන්නේ වශීගුරුකම් කරනවා, මේ දේ කරනවා, මෙහෙම කරනවා, ධනලාභ ආරන් දෙනවා. මේ වගේ දේවල් තමයි කියන්නේ. කියලා ඉතින් මිනිස්සු රවට්ටන පැත්ත තමයි ගොඩක් කරන්නේ. ඉස්සෙල්ලා බලා ගන්න ඕන දේවාලයක් තියෙනවද? ඒ නැත්තම් මේ දේවස්ථානෙට එන්න ඕන. එහෙම මොනුත් නැහැ. ෆෝන් එකෙන් කතා කරා බැලුවා, සල්ලි දැම්මා. ඒ වගේ රැවටෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් අපේ දේවාලයේ සම්පූර්ණ විස්තරේ. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ. මෙතන බුදු කුටිය තමයි අපේ තියෙන්නේ. ගොඩක් කට්ටිය දැන් මේ දේවාලයක් කියපුවාම මේ පැත්තෙන් වැඩ කටයුතු කරගන්න බය කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට බුදු ගුණ පැත්තෙන් බුදු දහම පැත්තෙන් කරන්න පුළුවන් ඒ ටික අපි මෙතනින් සිද්ධ කරනවා. ඒ කියන්නේ ජනලන්දන යන්ත්‍ර ඒ පිරිත් මේ වගේ දේවල් තමයි මෙතනින් කරන්නේ. බෝධි පූජා අපල තියෙන කට්ටියට අපල උපද්දව තියෙන කට්ටියට බෝධි පූජා කටයුතු. ඒ බෝධි වන්දනා ඒ සියල්ල සිද්ධ කරන්නේ මෙතනින්. සමහරු දැන් දේවාලයක් ඇතුළට එන්න බයයි. ඒ වගේ පිරිසුත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට මෙතනින් කරන්න පුළුවන් දේ අපි කරලා දෙනවා. බැරිම අවස්ථාවක් වුණොත් තමයි දේවස්ථානයට ගිහිල්ලා එතනින් ඒ දේවල් සිද්ධ කරන්නේ. අපි දැන් ඉදිරියට බලන්න අපි දේවස්ථානයේ තියෙන මේ ස්ථාන ටික මම පෙන්වන්න කරන්නම්. මේ තියෙන්නේ මහසොහොන් කුටිය. ඒ කියන්නේ මහසොහොන් දේවතාවුන් වහන්සේ වැඩ ඉන්න කුටිය මේ තියෙන්නේ. මෙතනින් තමයි අපි මේ තා දරුණු වැඩ. ඒ කියන්නේ මේ කරන්න අපහසු අමාරු දරුණු වැඩ යක්ෂ පැත්තෙන් කරන දරුණු වැඩ කරන්නේ මෙන්න මේ කුටියෙන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මහසොහොන් දේවතාවුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ මෙතනින් තමයි අපි ඔය මේ යක්ෂ පැත්තෙන් තියෙන මේ ගොඩක් දරුණුම වැඩ සිද්ධ කරන තැන තමයි මේ තියෙන්නේ බහිරව දේවතාවුන් වහන්සේ වැඩ ඉන්න කුටිය. ඒ කියන්නේ සංකපත්ම බහිරව දේවතාවුන් වහන්සේට ප්‍රධාන දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්න තැනට මේ එක කුටියයි අපි මේ ස්ථානයේ ඉදි කරලා තියෙන්නේ. කුටි දෙක දෙපැත්තෙන් හැදෙන්න ඕන. එතකොට මේ අපි කැඹුරුම් මාලාව ලබා දෙන මේ දේවතාවුන් වහන්සේ මේ බහිරව දේවතාවුන් වහන්සේ. ඉතින් ඒගොල්ලන්ට පුදු සත්කාර කරනවා මෙන්න මෙහි විදිහට තමයි මේ දේවතාවුන්ගේ කුටි හැදෙන විදිහ තමයි මේ තියෙන්නේ. මේ කුටියේ වැඩ ඉන්නේ සෙනවිරත්න මුල් කඩවර කියන දේවතාවුන් වහන්සේ. කියන්නේ මේ දේවතාවුන් සියලු දෙනා වැඩ කරනවා මෙතන. ඊට පස්සේ ඊළඟ කුටිය ගත්තාම මේ කුටියේ කම්බිලි දේවතාවුන් වහන්සේ වැඩ ඉන්න කුටිය මේ තියෙන්නේ. ඊළඟට ගත්තාම ඊළඟ කුටියේ සිද්ධ ශූන්‍යයන් දේවතාවුන් වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට මේ පැත්තෙන් ගත්තාම සොහොන්කාලි මෑණියන්ගේ පිළිරුව තියෙනවා. එතකොට කැපුම් බාරව ඉන්න 4 දෙනාම අපේ දේවස්ථානයේ මේ වැඩ කරනවා. එතකොට කැපුම් බාරව කියන්නේ දේවස්ථාන තියෙනවා සමහර දෙවරුන්ට ගම්බාර දේවතාවුන් වහන්සේගෙන්, කතරගම දේවතාවුන් වහන්සේගෙන්, ඒ වගේ සියලු දේවතාවුරුන්ගෙන් මේ වැඩ කරන කට්ටිය ඉන්නවා. එකක් කියන්නම් කැපුම් පැත්ත ගත්තාම. අපි කැපුම් පැත්ත තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. කැපුම් පැත්ත ගත්තාම කැපුම් බාරව ඉන්නේ මේ 4 දෙනයි. මේ 4 දෙනා කඩවර දේවතාවුන් වහන්සේ, කම්බිලි දේවතාවුන් වහන්සේ, සිද්ධ ශූන්‍යයන් දේවතාවුන් වහන්සේ, මේ කාලි මෑණියෝ. ඔය 4 දෙනා තමයි කැපුම් බාරව ඉන්නේ. ඒක බාර දීලා තින්නේ සක්දෙවිඳු සතරවරන් දෙවරුන්ට අන කරලා තියෙනවා මේ මනුස්ස ලෝකෙ ඉන්න මේ මිනිස්යන්ට අන වින කොඩි වින හදි හෝනියම් මේ වගේ දේවල් වලින් පීඩා විඳිනවා. මෙන්න මේ කට්ටියව රැකගන්න කියලා සතරවරන් දෙවුන්ට අන කරලා තියෙනවා. ඊට පස්සේ සතරවරන් දෙවිවරු මෙන්න මේ දේවරු 4 ගොල්ලට බාර දීලා තියෙනවා. ඒ කියන්නේ කම්බිලි දේවතාවුන් වහන්සේට, කඩවර දේවතාවුන් වහන්සේට, සිද්ධ ශූන්‍යයන් දේවතාවුන් වහන්සේට, කාලි මෑණියන්ට. ওই 4 දෙනාට තමයි බාර දීලා තියෙන්නේ මේ කැපුම් බාරව. මෙන්න මේ 4 දෙනාගෙන් එක්කෙනෙක් හරි වැඩ කරන ස්ථානයක කැපුවොත් තමයි ඒ හෝනියන් කැපෙන්නේ. එහෙම නැතුව මේ පත්තිනි මෑණියන්ගෙන් වැඩ කරන දේවාලයකට ගිහිල්ලා හෝනියමක් කපන්න ගියාට කැපෙන්නේ නැහැ ඒක. මොකද කැපුම් බාරව ඉන්න 4 දෙනා එක්කෙනෙක් හරි වැඩ කරන්න ඕන. එහෙම වුණොත් තමයි මේ හෝනියන් කැපෙන්නේ. දැන් අපේ මේ 4 කට්ටුවම වැඩ කරනවා. 4 දෙනාම වැඩ කරනවා මේ දේවස්ථානයේ. ප්‍රධාන වශයෙන් අපේ මෑණියෝ මගේ අම්මා තමයි මේ සොහොන්කාලි මෑණියන්ගෙන් වැඩ කරන්නේ. ඊළඟට මගේ මල්ලි
මේ කඩවර දේවතාවුන් වහන්සේගෙන් වැඩ කරන්නේ. ඊට පස්සේ අපි මේ තාත්තටත් තියෙනවා. එයා තාත්තා කරන රාජකාරිය තමයි මේ අඳුන සම්බන්ධව තමයි එයා කටයුතු කරන්නේ. මේ හනුමාන් දේවතාවුන් වහන්සේගෙන් තමයි එයාට මේ පැත්ත තියෙන්නේ. මේ අපි බලන්න යන් අපි දැන් මුල් මේ යහනට අපි යන් ගිහිල්ලා බලමු ඉතිරි වැඩ කරද්දි මම කියලා දෙන්නම්. කොහොම අපි මුල් යහනට යන්. දැන් අපි මේ ඉන්නේ මුල් යහනේ. එතකොට දැන් දේවස්ථානයක් ගත්තාම මෙන්න මේ වගේ යහන මෙන්න මේ වගේ පිළිම මේ සියලු දෙවි දේවතාවරුන් වැඩ ඉන්න ඕන. හරි? එතකොට මේ දැන් බලන්න දැන් අපේ ගත්තාම මේ මට දැන් කියන්න තියෙන්නේ දැන් ගොඩාක් කට්ටිය පෙන්වන්නේ මේ සම්මාන. ගත්ත සම්මාන තියෙනවා දැන් අපිට මේ තියෙනවා මේ දේශ බන්දු දේශ අභිමානි මේ ඔන්න ඔය වගේ තියෙනවා මේ දීපු මේ සහතික. ඉතින් අපිට ඇත්තටම කියනවා එහෙම සහතික නැහැ. අපිට සහතිකේ දෙන්න ඕන කෙනා සහතිකේ දීලා තියෙනවා. වැඩ කරගෙන යන්න. අපි සෝන් කාලිමෑනියන්ගෙන් තමයි වැඩ කරන්නේ. ඒක දෙන්න ඕන කෙනා අපිට සහතිකේ දීලා තියෙනවා සුදුස්සා තෝරලා මෙන්න මේ වැඩ කටයුතු කරගෙන යන්න කියලා. අපිට පෙන්වන්න මේ මොකුත් නැහැ. ගොඩක් කට්ටිය පෙන්වන්න තමන්ගේ සහතිකේ ටිකනේ. මෙන්න මේ සහතිකේ මට තියෙනවා මේක තියෙනවා මේ නම්මුනාම තියෙනවා. ඒවා මොකුත් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මම ඉස්සෙල්ලා කියන්නේ දැන් ඔය කපුවන්ට අහු වෙන එක තියෙනවානේ. ඉතින් ගොඩක් කට්ටිය ඔය වීඩියෝ බලන කට්ටිය තියෙන මමත් බලලා තියෙනවා. උඩ කපුව මෑණිවරු කතා කරනවා ස්කාප් එක දානවා. ස්කාප් එක දාගෙන ඉතින් කතා කරනවා. ඉතින් එහෙම ස්කාප් එකක් දාගෙන කතා කරන්නේ අඳුර ගන්න අඩු වෙන්නේ එහෙම ගන්නේ. සමහර කට්ටිය මූණ බොඳ කරලා වගේ තමයි මේ වොයිස් වීඩියෝ ගන්නෙ. එතකොට මේ ඡායාව පැහැදිලිව පේන්නේ නැහැ. ඒක අඳුර ගන්න අමාරුයිනේ. සමහර මෑණිවරු මෙන්න මේ ආකාර පිටිපැත්ත ඇරිලා පුතේ මම මේ මෑනියෝ මම මේ කපු මහත්තයා මම මෙහෙම වැඩ කරන්නේ මේ දේවල් කරලා දෙන්න කියලා පිටිපස්සෙන් වීඩියෝ කරනවා. එතකොට මේ හරියට තමන්ගේ මූණ පෙන්වන්නේ නැතුව මේ මිනිස්සුන් රවට්ටගෙන කඩා වඩා ගන්න දේවල් කරගන්න තමයි මේ වගේ වීඩියෝස් දාන්නේ. ඉතින් දේවාලයක් කියනවා නම් හරියට මේ සියලු දේ තියෙන්න ඕන. බුදු කුටියක් තියෙන්න ඕන, පිළිම වහන්සේලා වැඩ ඉන්න ඕන, කුටි තියෙන්න ඕන, මේ වගේ මුල් යහනක්. ඒ කියන්නේ මේ පුද පූජා පවත්වන්න මුල් යහනක් තියෙන්න ඕන මේ වගේ. දැන් සෝපායක ඉඳගෙන හොඳට හේත් වෙලා මෙහෙමයි කියලා කියනවා ඉතින් ඉතින්. දේවාලයක තියෙන ගුරු මෑණි කෙනෙක් හරි කපු මහත්තයෙක්යි සාමි කෙනෙක් හරි මේ දේ කරනවා නම් තමගේ දේවස්ථානේ පෙන්වන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ නේ. මෙන්න මේ වගේ තියෙනවා අපි දේවස්ථානේ මෙන්න මේ රාජකාරී ගන්න මෙන්න විදිහට ඕපන් පෙන්නුම් කරන්න ඕන සියලු දේ. මිනිස්සුන්ට කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. හැබැයි ෆෝන් එකෙන් කතා කරලා ඒ වගේ පූජා තියෙනවා මේවා තියෙනවා කියලා ඒවා හදලා ඒවා කරලා පෙන්නනවා. එහෙම නෙවෙයි දැන් මෙන්න මේ වගේ ඕපන් තමන්ගේ මෙන්න මේ වගේ කරන්න තියෙන්නේ මේ වගේ දේවල් තියෙන්නේ මෙන්න දේවාලේ මේ වගේ දැන් මොන නොදන්න කෙනෙකුටනේ දැන් මේ දුකටපත් වෙලා ඉන්න අසරණ වෙලා ඉන්න කට්ටියට බලලා මේ ඒකට මේ උපදේශයක් ගන්න හරි අපෙන් දෙයක් කරගන්නනේ මේ කෙනෙක් බලන්නේ මේ දේ. එතකොට හරියට ඒ දේ පෙන්වන්න ඕන කෙනෙකුට එන්න. මම දැන් කියන්නම් අපේ දේවස්ථානයෙන් කරගන්න පුළුවන් වැඩ රාජකාරී ඔයගොල්ලන්ට. දැන් අද කාර්ය බහුල දවසක්. එතකොට දැන් මෑණියොත් එක්ක කතා කරන්න අපහසුයි. එතකොට අපි කපු මහත්තයත් එක්කත් කතා කරන්න අපහසුයි. ඔයගොල්ලෝ වැඩ රාජකාරී පූජා දෙනවා. ඊට පස්සේ ඇවිල්ලා ඉන්න කට්ටිය තියෙනවා. මම මේ පොඩි විවේක කාලෙදී තමයි මම මේ කතා කරන්නේ. එතකොට එන මේ කෝල්ස් ඒ සියලු දෙයට කතා කරන්නේ මම. ඒක මුලින්ම ඉස්සෙල්ලා කියන්න එපා. කතා කරන කට්ටිය සමහරව මේ මෑණියුන්ට දෙන්න ඔහම. ඉතින් මෑණියෝ ඇත්තටම ආරුඩෙන් ඉන්න වෙලාවට ෆෝන් එකක් කනේ තියන කතා කරන්න බෑනේ. ඒගොල්ලෝ ආරුඩෙන් ඒ කරන රාජකාරී කරගෙන ඉන්නේ. ඒ සියලු විස්තර ගන්නෙ මම. ඒ කරන්න ඕන කටයුතු සියල්ල මම සිද්ධ කරලා දෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම තමයි ආවතේව කටයුතු මේ පිරිස් පාලන කටයුතු මේ සියලු දේ බාරව වැඩ කරන්නේ මම. එතකොට ඒ එන්න ඕන කට්ටියට එන්න ඕන දවස් එන්න ඕන කොහොමද මොනවද කරන්න ඕන සියලු විස්තර මම දෙන්නේ. එතකොට දැන් ඔන්ලයින් සාත්‍තර බලනවා දැන් ෆෝන් එකක් කරන තියන ආරූඪ වෙලා ඔන්ලයින් සාත්‍තර කියන්නේ එහෙම අමාරුයිනේ අපහසුයිනේ. අපේ මෙහි සාත්‍තර බලන ක්‍රමේ තමයි භූමියෙන් පස් ගේන්න ඕන. Taman ජීවත් වෙන භූමියෙන් පස් පොඩ්ඩක් අරන් එන්න ඕන බලනවා. එතකොට හරක නැති වෙලා බල්ලා නැති වෙලා රත් මාළි නැති වෙලා එහෙම කියලා බලන්නේ එහෙම එන්න එපා ඇත්තටම කියනවනම්. භූමි දෝෂ තමයි අපි ගොඩක් බලන්නේ. අයිස් දේවල් බලලා දෙනව නැත්තේ නෑ. ඉතින් ඒක ප්‍රශ්න. ඉතින් භූමි දෝෂ බලලා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දෙයට උත්තරේ දුන්නාම හරි මන් දකින්න විදිය. අපි මේ විදිහට තමයි කරන්නේ. එකක් තමයි භූමියෙන් පස් ගත්තාම පුළුවන් තරම් තව පිට කෙනෙකුගේ භූමියකට ඇතුල් නොවි මේ පාරෙන් එන්න තමයි තියෙන්නේ. කියන්නේ තව ඉඩමකට ඇතුල් වුණොත් ඒ භූමියේ තියෙන දෝෂත් අහු වෙනවා. එතකොට ඒ එන මිනිස්සයා අසරණ වෙනවා. එයාගේ භූමියේ නැති දේවලු කියවෙනකොට ඒ වගේ දේවල් එනවා. පොඩ පරිස්සම් කරගෙන ඒ විදිහට තමයි එන්න ඕන මේ දේවස්ථානට. අනිවාර්යෙන්ම භූමියෙන් පස් ගේන්න ඕන. ඒ දේවල් බලනවා නම් එහෙම නැතුව බලන්න බෑ. හරි මම දැන් කියන්නම් අපේ දේවස්ථානයේ කරගන්න පුළුවන් දේවල් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය අහන දේ තමයි ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. ඉස්සරොම කතා කරපුවම කරගන්න අහන්නේ මෙන්න මේක තමයි. මේ සියලුම වසීගුරුකම්. ඇත්තටම වසීගුරුකම් කරනවා. මේ නැත්නම් අපි කරනවා. හැබැයි වසීගුරුකම් කරන්නේ සියලුම දේ හොයලා බලලා. ඒ කියන්නේ සාධාරණ විදිහට කරලා දෙනවා. අසාධාරණයි නම් අපි මේ දේවල් කරන්නේ නැහැ.
ඒ කියන්නේ දැන් දැකපු කෙනෙක් හිත ගියපු කෙනෙක් එයා මට ඕන කියලා කෙනෙක් එනවා නම් ඇත්තටම අපි දෙපාරක් හිතනවා ඒ ගැන. ඉතින් ඒ වගේ දේවල් අසාධාරණයි. බිරිඳ සැමියා ඒ වගේ අඬදබර වෙලා හරි වගේ ගිහිල්ලා ඉන්නවා නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම කරලා දෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් දරුවෝ ඉන්නවා. ඒ බැඳලා හිටපු දෙන්නෙක්නේ. ඒ දෙන්න ප්‍රශ්නයක් නෑ. එකතු කිරීමක් කරන්න පුළුවන්. හැබැයි ආය සමහර තියෙන අසරණ වෙච්ච කට්ටිය පිරිමි කට්ටිය කාන්තාවක් ඒ කියන්නේ ස්ත්‍රියාවක් අසරණ කරලා ඒ වගේ තමයි ස්ත්‍රියවොත් පිරිමි අසරණ කරන අවස්ථා තියෙනවා. ඒ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒකට ඒ දේ කරලා දෙනවා. සාධාරණ අසාධාරණ තියෙනවනේ. ඉතින් ඊළඟට මේ අපේ දේවස්ථානයේ මේ මළගිය ඥාතීන් ගෙන්නවා කතා කරනවා. කියන්නේ මලවුන් කතා කරවීම මේ දේවස්ථානයේ කරනවා. ඒ කියන්නේ ඕගොල්ලෝගේ කවුරු හරි කෙනෙක් මැරිලා මේ එයා දැන් ඉන්නේ කොහෙද? දැන් මොනවද එයාට ඕන? ওই සියල්ල ඒ ඥාතියා ගෙන්නලා කතා කරලා අහන්න පුළුවන්. එතකොට එයාට අවශ්‍ය දේ කියනවා. එතකොට එයාට පින් ඕන නම් පින් ඉල්ලනවා. එයාට කන්න බොන්න ඕන නම් ඒ දේවල් ඉල්ලනවා. එයාට අවශ්‍ය දේ තමයි අපි දෙන්නේ. දැන් අපි කියමුකෝ දැන් එයාට පින ගන්න බැරි තැනක ඉන්නවා. හැබැයි අපි ගිහිල්ලා පින් දෙනවා. එයාට ඒ පින ගන්න බෑ. අපි කියමු දැන් දානමාන දෙනවා. හැබැයි එහෙම පිනක් එයාට අනුමෝදන් වෙන්නවත් පින නැහැ. සමහරවිට එයාට පින තියෙන්නේ බලු කපුටු දානයක් දෙන එක. එක්කෝ අතපය නැති ඒ වගේ යාචකයන්ට දානයක් දෙන එක. යාන් ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන් එයාට. ඒ වගේ එයාව ගෙන්නලා කතා කරොත් එයාට අවශ්‍ය දේ එයා කියනවා. එතකොට අන්න ඒ විදිහට ඔයාලට එයාට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඊට පස්සේ සාත්තර බැලීම මේ දේවල් සිද්ධ කරනවා. පස් වලින් භූමි පරීක්ෂාව. ඒ කියන්නේ පස් ගෙනාවම තමයි මේ භූමියේ පරීක්ෂාව සිදු කරන්නේ අපි. ඊට පස්සේ බහිරව පූජා තැබීම. කියන්නේ බහිරව දේවතාවුන් වහන්සේගෙන් එන දෝෂ පැති තියෙනවා නම් මේ පූජාව සාර්ථක විදිහට කරලා දෙනවා. ඒ කියන්නේ තමන්ගේ මේ ධනය මේ බලන් ඉද්දී නැති වෙලා යනවා. කොච්චර හෙව්වත් ඒක නෑ. ඉතුරුවක් නෑ. අන්න ඒ වගේ තියෙනවා අනිවාර්යෙන් භූමියක බහිරව පූජාවක් තියන්න ඕන. ඒ වගේ දෙයක් කරොත් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊට පස්සේ දෙස් විදෙස් ඒ කියන්නේ රට ඉන්න කට්ටියට කියන්න දෙන්නේ මෙහෙමයි. ගොඩ රට ඉන්න කට්ටියට විදේශගත වෙලා ඉන්න කට්ටියට සමහර රට ගියපු ගමන් ආයෙ මට ලංකාවට යන්න ඕන. මාව ගෙන්න ගන්න. මට ඉන්න බෑ. ඒ කියන්නේ සමහර ගොඩ කට්ටිය දෝෂ මෙහෙන් අරන් යන කට්ටිය තමයි ඒ. යම් දෝෂයක් බලවේගයක් එයත් එක්ක යනවා. ඒ ගියාට පස්සේ එයාට ඒ රටේ ඉන්න බෑ. වැඩ කරන්න බෑ. ලංකාවට ඵලයන්, දරුවෝ ගාවට ඵලයන්, ඔබ ඵලයන් ඔන්න ඔය විදිහට වද දෙනවා. එයා එන්නම තමයි දඟලන්නේ. හැබැයි එයාට ගේ යන දෝෂේ අපිට නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එකෙන් සම්බන්ධ වෙලා අපිට කරන්න පුළුවන් දේ ඒක විදේශගත වෙලා ඉන්න කට්ටියට. මොකද මොහොතෙන් එතරට මන්තර ගුරුකම් අහනවා අඩුයි. මේ කට්ටිය කියනවා ඉතින් අපි කරනවා මෙහෙම කරනවා. ඉතින් එහෙම කියනවා ඉතින් ඇත්තටම ටිකක් එහෙම අමාරුයි කරන්න. හැබැයි මෙන්න මේ දේ හරියට කර හැකි. ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න ඕන. කෝල් එකත් එක්ක සම්බන්ධ වෙලා ඒක පඳුරකින් තමයි අපි මේ දේ කරන්නේ. හැබැයි එයා ඕන අවුරුදු ගාන හිතලා ඒ පඳුර මේවා කරන්න. ඊට පස්සේ එයාගේ කාල සීමාව වෙනකන් එයාට කරදර වෙන්නේ නැහැ ඉන්න පුළුවන්. ඊට පස්සේ රැකී ආරක්ෂා ඊට පස්සේ පඩි ප්‍රශ්න ඒ වගේ එනවා නම් ඒකට විසඳුමක් දෙන්න පුළුවන්. එතනින් එහා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන කරන්න අමාරුයි මේ දේවල්. ඇත්ත කතා කරන්න එපයි. මෙහෙම කරනවා අපි මේක කරනවා හරියට කරායි කිරි ගහන්න වගේ කරායි. එහෙම එකක් නැහැ. වරදින අවස්ථා තියෙනවා. දැන් අපට උනත් එහෙමයි. වරදින අවස්ථා තියෙනවා කියන්නේ 100%ම සියල්ල සාර්ථක වෙනවා කියලා එකක් නැහැ. පොඩි දෝෂ නිසා අපි කියමු වසීකරුකමක් කරා කියලා. කෙනෙක් වසීකරුකමක් කරනවා. අපි කරලත් දෙනවා. හැබැයි අපි වැඩි හරියට කරලා දෙනවා. වසීකරුකමට වැඩිය බලවත් දෙයක් එයාට වෙලා තියෙනවා. අපි කියමු එයාට හුනියමක් කරලා කෙනෙක්. ඒ කියන්නේ දෝෂ පැත්තක් එයාට තියෙනවා. එතකොට මේ දෝෂ පැත්ත අයින් කරන්නේ නැතුව අපි වසීකරුකමක් මෙතන කරොත් අර වසීකරු කරපු හුනියම් පැත්ත බලවත්. එතකොට ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. වසීකරුකම වැඩ කරනවා අඩුයි. ප්‍රතිඵලය අඩුයි එතකොට. තමන්ගේ දෝෂ පැත්ත අයින් කරලා දෙයක රත ගහනවා නම් ඒ කිරි ගහට යනවා වගේ සියල්ල සිද්ධ වෙනවා. මොකද රට ඉන්න කෙනෙක් එහෙම කිව්වට එයාගේ දෝෂ පැත්ත අයින් කරන්න අපිට දෙහ ගෙඩියක් කපා ගන්න මේ දේවස්ථානට ගෙන්න ගන්න විදිහක් නෑ. අමාරුයි. කරන්න පුළුවන්. බැරි නෑ. මේ අපි දන්න විදිහට පුළුවන් විදිහට කරලා දෙනවා. ඒකේ ගැටලුවක් නෑ. නමුත් දෙහ ගෙඩියක් හරි පැංගිරක් හරි කපා ගන්න මෙතන පුළුවන් නම් 100%ක් ඒ දේ සාර්ථකයි. මේ ලංකාවේ ඇතුලේ ඉන්න කට්ටිය වශීකරුකම් පැත්ත කරනවා නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා මේ පැංගිරි කපලා ඒ දෝෂ ඉවත් කරලා එයාගේ ගුරුකම අපි කරලා දෙනවා. ඊට පස්සේ හදිහෝනියම් ඒ භූමි පරීක්ෂා කරලා හදිහෝනියම් ඒ පැත්ත කපලා භූමි පිරිසුදු කරලා ආරක්ෂාවල් දාලා භූමියටත් ඇඳිරියක් දානවා. ඒ භූමියට ඇඳිරිය දානවා කියන්නේ භූමි 4 කොනට ඇඳිරියක් දාපුවාම අපි තව දේවස්ථානයක කෙනෙකුට බලන්න බෑ තමන්ගේ භූමිය. අඳුනකින්වත් මේ ආරූಢකින්වත් කිසිම දෙයකින් තමන් ඒ අපි ඇඳිරිය දාන භූමිය බලන්න බෑ. ඒ කියන්නේ අනවින කොඩිවින කරනවා නම් අඳුනකින් හරි භූමියක් බලන්න ඕන. ඒ භූමිය බලලා ඒ භූමියේ ඉන්න මේ ඥාති මළගේ ඥාති කෙනෙක් අල්ලලා එයාව හිර කරලා එයාට තමයි දෙන්නේ මේ විනය කරපන් කියලා. ඒ කියන්නේ තමන්ගේම ඥාතියා තමයි තමන්ට කෙලවන්නේ. ඒ කියන්නේ විනය කරන්නේ. ඒ කියන්නේ අර අමනුෂ්‍යව අල්ලගෙන එයාට වද දීලා මෙන්න මේ විනය කරපන් වද දීපන්. එතකොට එයා ඒ අරයට වද දෙන ඒ අමනුෂ්‍යයට වද දෙන එකට බයට තමයි අර විනය කරන්නේ.
එයා කැමැත්තෙන් නෙමෙයි කරන්නේ අකමැත්තෙන් කරන්නේ. නමුත් එයාට අන කරන නිසා තමයි ඒ කරන්නේ. එතකොට මේ භූමිය බැලුවොත් මේ භූමියේ ඉන්න අමනුෂ්‍ය බලවේග අහුවෙන්නේ. ඇඳරියක් දැම්මොත් මේ භූමිය බලන්න බෑ. ඒ භූමිය තව දේවස්ථානකින් බලනවා නම් ගිහිල්ලා ඒ භූමියට ඒ ඉන්න ඒ කියන්නේ මහමුල ඒ කියන්නේ පෙදානියා ඒ පෙදාන කට්ටිය සියලු දේවරුන්ගෙන් අවසර ගන්න ඕන ඇඳරි සීමා ඉවත් කරලා දෙන්න කියලා. භූමිය ඇඳරි සීමා ඉවත් කරාට පස්සේ තමයි තව කපුවෙකුට මේ භූමිය බලන්න පුළුවන්. අපි ආරක්ෂා දාන්නේ විදිහට. තව කෙනෙකුට බලන්න බැරි වෙන විදිහට. වින කියන්නේ දැන් විනයක් තිබ්බහම සමහර වින තියෙනවා මේ කට්ටිය කැමති නැහැ ආපිට කපන්න දෙන්නේ නැහැ. එපා කියනවා, පව් කියනවා, ඥාති කියනවා. එහෙම ඒවා තියෙනවා. ඉතින් ඒගොල්ලෝගේ කීම මත ආපිට කපද්දී ආපිට යන්නේ නැති වෙන්නේ එහෙම කපලා දෙන්නත් පුළුවන්. හැබැයි අපි කැපෙන එකක් ගොඩක් බොහෝ දුරට ආපිට තමයි යන්නේ. අපි හිතලා කරන දෙයක් නෙවෙයි. ඉතින් අපි ඥාති කරන දේවල් තමයි ආපිට යනවාම තමයි. ඉතින් ඒ එපා කිව්වොත් තව පූජා මාර්ගකින් හෝ ඒක නවත්තන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට යනවාම තමයි. ඉතින් භූමිය ආරක්ෂා තැබීම ඊට පස්සේ අඳුන. එතකොට අඳුන බලන්නේ අපි තාත්තා. එතකොට මෙයාට හනුමාන් දේවතාව. එයා ඒ රාජකාරිය පමණයි කරන්නේ. අඳුන පොළොව යට උඩ ඒ සියලු දේ එයා බලනවා. එයා අඳුනෙන් කරන රාජකාරිය සියල්ල කරන්නේ තාත්තා. එතකොට අම්මා ලෙඩ අසනීප රෝගාතුර වෙලා ඉන්න කට්ටිය ඊට පස්සේ ඒගොල්ලන්ගේ දේ රාජකාරිය මේ මෑණියෝ තමයි කරන්නේ. එතකොට මෙතන මල්ලි කපු මහත්තයා එයා කරන්නේ කැපුම් පැත්ත. භූමිය වල ආරක්ෂා ගන්න ඒ සියල්ල කරන්න එයා තමයි ඒ බාරව ඉන්නේ. එතකොට යක්ෂ සියලුම යක්ෂ දෝෂ තියෙනවා. දැන් යක්ෂ ප්‍රේත ඒ කුම්බණ්ඩේ කියන ඒ දෝෂ මේ ඉවත් කිරීම මේ සියල්ල සිද්ධ කරනවා. කලු කුමාර දෝෂ ගොඩක් ඔය මේ තරුණ කාන්තාවන් තියෙන ප්‍රශ්නයක් තමයි යෝග මේ කලු කුමාර බැල්ම කියන එක තනි වෙනවා. ඒ වගේ ස්ථානවලදී ඒ වගේ දේවල් වෙනවා. ගොඩක් කාන්තාවන්ට ওই ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ කලු කුමාර දෝෂය මේ ඉවත් කිරීම ඒ සිද්ධ කරනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඉතින් මේ මහසෝන් අප්පච්චිගේ කුටියෙන් මං කිව්වේ මං විලින් පෙන්නවා. ඒ එතනින් තමයි කලු කුමාර පැත්තට අපි මේ කරන්නේ බුදු පූජා පවත්වලා එතකොට තව එක දෙයක් තියෙනවා ගොඩ කාන්තාවන්ට. ඒ කියන්නේ මේ තරුණ යුවල් වලට මේ අලුත බඳු කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි දරුපල ප්‍රශ්නේ. එතකොට මේ දරුපල ගොඩක් අහිමි කාන්තාවරු ඉන්නවා දැන්. ගොඩක් කට්ටිය ඉන්නවා. කතා කරන ගොඩක් කට්ටිය ඉන්නවා. අපි දේවස්ථානට ඇවිල්ලා දේවල් සිද්ධ කරගෙන ගිහපු කට්ටිය ඉන්නවා. හරි. එතකොට අපි මේ දරුපල අහිමි කට්ටියට මේ බෙහෙත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. කියන්නේ බෙහෙත් ඒ වගේ කඳට බොන්න මේවා කරන්න පිරිසිදු වෙන්න එහෙම දේවල් කරන්නේ නැහැ. අපි පරීක්ෂා කරනවා මෙයාට මේ දැන් දරුපල් ලැබෙන්නේ නැති වෙන මොකද්ද හේතුව කියන්නේ සාමාන්‍යයෙන් කලු කුමාර දෝෂ, යක්ෂ ප්‍රේත ඒ වගේ මොනවා හරි දෝෂ පැත්තක් ගමන් කරනවා නම් දරුපල් ඉතින් අහිමි තමයි. ඉතින් ඒ දේ වෙන්නේ නැහැ. ඒ සියල්ල පරීක්ෂා කරලා ඇත්තටම අපි මේ වැඩ කරන්නේ මේ පත්තිනි මෑණියන්ගෙන් තමයි ඒ දරුපල් පැත්තට මේ කරන්නේ. කරලා මේ පඳුරු බැඳලා කන්නලව් කරලා ඒ විදිහට තමයි ඒ දරුපල අහිමි කට්ටියට ඒ සියල්ල සිද්ධ කරලා දෙන්නේ. එතකොට බෙහෙත් බොන්න දෙනවා, ආරව බොන්න වෙනවා, මේ බොන්න වෙනවා. එහෙම එකක් නැහැ. බුදු පූජා පවත්වලා මේ පඳුරක් ගැට ගහලා ඒ විදිහට මේ කරගෙන යන්න පුළුවන්. අපි මේ විදිහට කරලා දෙනවා. එතකොට මේ මම මේ දේවස්ථානයේ කපු මහත්තයා නෙවෙයි. එකක් කියන්න බෑ. ඉතින් මේ එතකොට මම තමයි මේ ආවතේවා කටයුතු මේ සියල්ල බාරව වැඩ කරන්න. ඔය කතා කරන සියලු දෙනාගේ වැඩ රාජකාරී කරලා හරියට බලලා අහලා උත්තර කරලා කරන්න පුළුවන් දෙයක් නම් බාර අරගෙන ඒ දේ සිද්ධ කරලා දෙනවා. බැරි දෙයක් නම් ඉතින් ඒ දේ බෑ කියලා අපි කියනවා. ඒකට මට ආරූඪ තියෙන මම මායම් වෙන එහෙම කෙනෙක් නෙවෙයි. මම පුතේ පතේ ශාස්ත්‍රය කරන කට්ටණි ගුරු. අපි මේ දේවස්ථානයේ කරද්දී දෙපැත්තකින් කරන්නේ. ඒ කියන්නේ ගුරුකන් ශාස්ත්‍රයේ පොතේ පතේ ශාස්ත්‍රෙත් එක්කම මේ වරම් පැත්තෙන් ආරූඪ පැත්තෙන් කරන ඥාති දේවතාවුන් වහන්සේලාගෙන් කරන ඒ දෙපැත්තම එකට කරලා තමයි අපි මේ දේවස්ථානයේ කරන මේ සාන්ති කර්ම සිද්ධ කරන්නේ. ඒකට දෙපැත්තක් එකතු කරලා තමයි ඒ සියල්ල සිද්ධ කරන්නේ. සියලු දෙනා දැන් පැහැදිලි ඇති මේ අපි දේවස්ථානයේ කරගන්න පුළුවන් දේවල්. තව බොහෝ දේවල් කරන්න තියෙනවා ඉදිරියේදී කරන්න පුළුවන්. මේ අපි තව වීඩියෝ එකකින් ඉදිරියේදී කරන්න පුළුවන් දේවල් ටික ඔයගොල්ලෝ දැනුවත් කරන්නම්. ඉතින් මේ කතා කරන්න දැනගන්න දෙයක් තියෙනවා නම් මේ ෆෝන් නම්බර් දානවා අපි කතා කරලා දැනගන්න පුළුවන්. එතකොට අපි මේ හැම සතියේ හැමදාකම හැම දිනකම අපි වැඩ කරනවා. ඒ කියන්නේ කෙම්මුර දවස මේ දවස කියලා එහෙම එකක් නැහැ. ඒ දවස් 7ේම වැඩ අපි. එතකොට මේ පොයි දවසට විතරයි නිවාඩු. කියන්නේ පොයි දවසට අපි වැඩ කරන්නේ නැහැ. පොයි දවසට මෑණියෝ විද මහත්තයෝ සිල් සමාදන් වෙන්න යනවා. ආගමික කටයුතු ඒ දේවල් කරගන්නවා. එදාට විතරයි. අනිත් දවස් වලට ඔය සියලු දෙනාට කතා බහ කරලා දිනයක් වෙන් කරගෙන ඇවිල්ලා තමන්ගේ දේවල් කරගන්න කියන පුද්ගලිකත්වය ඒක අපි රැක් ගන්නවා. කෙනෙක් කියනවා කතා කරලා අපි යන දවසට මෙන්න මෙහෙම කට්ටිය ඉන්න බෑ. පුළුවන් නම් අපිට මේ දේ කරලා දෙන්න. අපි ඒ අවස්ථාව දෙනවා. අපි දවස් 7ම වැඩ කරනවානේ.
එතකොට ඒකෙන් එක දවසක් එන කට්ටියව නවත්තලා ඒ රහස්‍ය භාවය රැක ගන්න ඕන මුණ දෙන්න බැරි බැරි කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුද්ගලිකව රහසිගතව ඇවිල්ලා තමන්ගේ දේ මෙතන කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිම්මුර දවස් දෙක නෙවෙන්නේ. කිම්මුර දවස් දෙකේ වැඩ කරනවා නම් ඉතින් අර එක කිම්මුරක වැඩ කරේ නැත්නම් ලොකු පාඩුවන්නේ ඒකේ මිනිස්සුන් දෙන්න බෑනේ. අපි දවස් 7ම වැඩ කරනවා. අපිට එහෙම තමයි අපේ ඥාති දේවතාවුරු දීලා තියෙන්නේ වැඩ කරන්න කියලා. බොහෝ කට්ටියට පිහිට වෙන්න කියලා. ඒක මෙහෙමයි. මේ නොමිලේ ගුරුකම්. ඕකනේ ප්‍රශ්නේ. නොමිලේ ගුරුකම් කරනවා කියලා කියන්නේ. නොමිලේ ගුරුකම් කරනවා 7-5ක් ගන්න පින්තකා කරන්නේ. එහෙම කියනවා. එහෙම කියලා මෙහෙම පූජාවක් කරන්න තියෙනවා. පූජාවට දාන්න 25000ක් දාන්න පළතුරු ගන්න ඕන, මේව ගන්න ඕන, මෙහෙම ගන්න ඕන කියලා 50000යි ලක්ෂයයි ඔහොම දා ගන්නවා සල්ලි. පූජාවට එහෙම යන්නේ නැහනේ. පූජාව මේකේ ගුරුකම නොමිලේ කරනවා කියලා අර විදිහට තමයි ගන්න. ඇත්තටම අපේ දේවස්ථානයේ සේවයක් කරනවනේ. යම් සේවයක් කරනවා. සියලු දෙනාට සේවයක් කරනවා. හැබැයි අපි කරන සේවයට වටිනාකමක් දෙන්න ඕන. ඔයාලා වටිනාකමක් දිය යුතුයි. ඒක තමයි ක්‍රමය. එහෙම නැතුව ඥාති බලවේග වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලන්ට පඬුරු පුද සත්කාර නැතුව දෙයක් කරගන්න එනවා නම් ඇත්තට මේ දේවල් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට පින් අනුමෝදන් වෙන්න, ඒගොල්ලන්ගේ මුල් ස්ථාන වලට ගිහිල්ලා වැඳුම් පිදුම් කරන්න, පුද පූජා පවත්වන්න, මේ දේවාලේ පවත්වන මේ පිරිසට මුදල් පඬුරු අවශ්‍යයි. එතකොට මේ නොමිලේ ගුරුකම් කරනවා කියලා ඉතින් ඇත්තටම ඉතින් සාමාන්‍යයෙන් මේ මිනිස්සුන්ගේ ඔළුව වැදිච්ච මිනිහෙක් තමයි ඉතින් එහෙම කියන්නේ. ඇත්තටම කියනවා නම් මේ නොමිලේ ගුරුකම් කර සල්ලි 7-5ක්වත් එපා පින්තකා කරනවා කියලා. එහෙම මිනිස්සු නෑ ඇත්තටම කියන්නේ. පින් කරන මිනිස්සු ඉන්නවා. සිල් රකින්න මිනිස්සු ඉන්නවා නැත්තේ නෑ. ඒවට ගුරුකම් කරනවා කියලා නොමිලේ කියලා එහෙම එකක් නෑ. මිනිස්සු කඩා වඩා ගන්න අර විදිහට කරන නොමිලේ කිව්වම මිනිස්සු රැවටෙනවා. අනේ නිකන් කරගත්ත හැයි කියලා. ඊට පස්සේ පළතුරු පූජාව ගන්න 25000ක් දාන්න කියනවා. කැවිලි ගන්න 25000ක් දාන්න කියනවා. ඉතින් පේ 50000ක් විතර නිකන් එතකොට ගිහිල්ලා. ඉතින් අර පඬුර ගිහිල්ලා එතකොට එතන. පේ 50000ක් යන්නේ නැහැනේ මේ පළතුරු කැවිලි ටික ගන්න. ඉතින් ඔය වගේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කතා කරද්දි බලද්දි හරියට බලා ගන්න. වීඩියෝ එකක් බලන්න සම්පූර්ණ ඉවරනකම් බලන්න. බලලා හරි කෙනා කවුද? කොහොමද? ওই ටික බලා ගන්න. ඔය උඩ කපු මහත්තුරු කියන විදිහට එහෙම රැවටෙන්න එපා දැන් මම කියන්නේ අපට අහුවෙන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපි ගැනත් හොයලා බලන්න. අපි කියන්නේ මෙහෙම. අපි කරන්නේ අනිවාර්යෙන් මේ දේවස්ථානට එන්න ඕන. දේවස්ථානට ආවොත් තමයි අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. එකපාරක් හරි එන්න ඕන. ආවට පස්සේ එයාගේ තියෙන දෝෂ අපි සියල්ල අඳුරා ගන්නවා. එතන ඉඳන් ෆෝන් එකෙන් හරි කතා බහ කරලා ඒ ටික කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එයාට තියෙන දෝෂ ටික බලා ගන්න අනිවාර්යෙන්ම හරිනම් මේ භූමියේ මේ නිවසේ ජීවත් වෙන සියලුම දෙනා දේවස්ථානට එන්න ඕන. තම තමන්ගේ දෝෂ මොනවද කියලා අඳුර ගන්න. ওই විදිහට තමයි අපි කරන්නේ මේ දේවස්ථානයේ වැඩ කටයුතු. ඉතින් මේ ওই විදිහට බලලා තවන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ දේවල්ට කතා කරලා දැනගන්න පුළුවන්. එහෙනම් නමෝ බුද්ධාය